දෙනාටම ජෙසුපිටයි. ඔබ දෙවියන් වහන්සේගේ කරුණාව තුල හැසිරෙනවද? ඇත්තටම ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ කරුණාව කියන්නේ මොකක්ද කියලා? බොහෝ අය අද දවසේ හිතාගෙන ඉන්නේ, බොහෝ අය උගන්වන්නේ යාහන වාහනවල යන එකයි, ලොකු ලොකු ගෙවල් තියාගෙන ඉන්න එකයි, ලොකු ලොකු සභාවන් තියාගෙන ඉන්න එකයි, ලක්ෂ ගණන් කෝටි ගණන් ඇඳුම් අදින එකයි දෙවියන් වහන්සේගේ කරුණාව කියලා. නෑ. එහෙම නෙමෙයි සුද්ධ වූ වචනේ කියන්නේ. සුද්ධ වූ වචනේ කියන ඇටි අපි බලමු. සුද්ධ වූ වචනේ කොහොමද මේක ප්‍රකාශ කරන්නේ කියලා අපි බලමු. ඒකයි දෙවියන් වහන්සේ අපිට කියන්නේ, කවුරු අපිට ඉගැන්නුවත්, කවුරු මොන දේ කළත් සුද්ධ වූ වචනය සමග අපට ගනුදෙනු කරන්නට කියනවා. උන්වහන්සේ කුමක්ද අපට කියන්නේ කියා දැනගන්න. මොකද ඔබව මුලා කරන අය බොහෝ මේ දේශයේ ලෝකේ වටේ සිටිනවා.